තෙරුවන් සරණයි. මේ ඔබ දකින්නේ හොරණ කුඩාඋඩුව නාලන්දා විහාරස්ථානය. මේ විහාරස්ථානයේ තමයි මම පැවිදි වෙලා දැන් මේ ස්ථානයේ බෝධි පූජාවල් පවත්වලා රෝගීන්ට ආශිර්වාද කිරීම, අමනුෂ්‍ය දෝෂ අයින් කිරීම, ග්‍රහපල වලට වැඩ කිරීම, ඒ ගිහි ජීවිතේ ගත කරන කාලේ සත්‍ය අවබෝධ සංවිධානයේ විදියට වැඩ කටයුතු කළේ මම. මින් පස්සේ මේ ස්ථානයේ තමයි මම වැඩ සිටින්නේ. ඕනෑම කෙනෙකුට මට කතා කරලා මිල මුදලක් නැතුව ඇවිත් බෝධි පූජා පවත්වගෙන ග්‍රහපල වලට වැඩ කරගෙන ඒ ආශිර්වාද පූජාවන් කරගෙන අමනුෂ්‍ය දෝෂ තියන අයට ඕනම අමනුෂ්‍ය දෝෂයක් මට පුළුවන් යවන්න. ඒ අයට පින් දීලා ඒ අයට කතා කරලා යවන්න පුළුවන්. ඒ වගේම ඒ අයට යමක් දෙන්න තියෙනවා නම් ඒවත් දෙන්න ඕනි. දීලා ඒ ඉල්ලන දෙයක් දීලා කන්න බොන්න දීලා මොනවා හරි අවශ්‍ය දේවල් ඉල්ලලා දීලා පින් දීලා ඒ ස්ථාන වලට පත් කරන්න ඕන. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ළඟට රුවන්වැලි සෑය ළඟ ඒ අය පින්වත් අය අපේ ඥාති සහ ඥාති නොවන අය වුණත් ඒ ආකාරයෙන් ඒගොල්ලෝ පිටත් කරන්න ඕනි. නමුත් ඒවා ඒ අය ගැට ගහලා දාන්න, හිර කරන්න, කුප්පි වල දාන්න ඒවා හොඳ නැහැ. ඒවා සාංශාරික වශයෙන් පරිසම්දින දේවල්. ඒ නිසා ඒව කරන්නේ නැහැ. මේ ආකාරයෙන් ඒ ඥාතිවරු සුවපත් කරලා යහපතක් උදා කරලා දෙන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ බෝධීන් වහන්සේ, මේ තියෙන්නේ චෛත්‍ය රාජානන් වහන්සේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. යහපතක් වේවා.